අහලා තියෙනවද පියාගේ තර්ජන හමුවේ ලංකාවේ ඉතිහාසය වෙනස් කරපු නඩු තීන්දුව ගැන? එක්තරා පියෙක් විසින් තම බිරිඳට ඔවුන්ගේ කුළුණුරු දරුවා බිහිවෙන්න ඉද්දී නක්ෂත්‍රකරුවෙක්ගෙන් නිමිත්තක් බලලා තියෙනවා. ඒකෙදි කියලා තියෙන්නේ ඉපදෙන්න ඉන්න දරුවා පිරිමි දරුවෙක් කියලා. ඒත් මහනුවර ඉස්පිරිතාලෙදී ඉපදෙන්නේ පිරිමි නැකතින් ගැහැණු දරුවෙක්. ඒ 1975 නොවැම්බර් 15 වෙනිදා. ඉතින් මේ පියා විසින් ඔහු බලාපොරොත්තු වුණු පිරිමි දරුවා නූපදීම බරපතල ගැටලුවක් බවට පත් කරගන්නවා. තවද මේ පියාට නිමිත්ත බලපු පුද්ගලයා කියලා තියෙනවා ගැහැණු දරුවෙක් හදිස්සිය හරි ඉපදුනොත් පියා අනිවාර්යයෙන්ම මිය යනවා කියලත්. නැත්තම් දෙමාපියන් දෙදෙනා විරිසක වෙනවා කියලත්. ඉතින් මේ බිරිඳු දරුවා ඉපදෙන විට තම පියා විසින් මේ ගැහැණු දරුවා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. දියණිය විදියට බාර අරගෙන නැහැ. ඒත් එක්කම තම බිරිඳට බලපෑම් කරලා තියෙනවා දරුවව අත්තරින්න කියලා. පවුලෙන් ඈත් කරන්න කියලා. ඒත් මේ කිසිවකටත් මව එකඟ වෙලා නැහැ. මේ දේවල් වලට එකඟ නොවුණු හින්දා මේ පියා දවසක් මවට හොරෙන් මේ දරුවව නුවරඑළිය ප්‍රදේශයේ තේවත්තකට අරන් යනවා. අරන් ගිහිල්ලා ඒ ඉන්න දෙමව්පිය දෙන්නෙක්ට දෙනවා මේ දරුවව හදාගන්න. ඊට පස්සේ ආපහු මේ දරුවව අම්මා අරන් එනවා. ආයමත් පාරක් මේ පියා ලොකු බේසමකට වතුර පුරවලා මේ සිඟිති දියණිය දානවා ඒ බේසම ඇතුළට. ඒකෙනොත් මේ සිඟිති දියණිය බේරෙනවා. ආයෙත් පාරක් මේ පියා මේ දියණියව ලිඳකට දාලා ජීවිතය තොර කරන්නත් හදනවා. මේ සිඟිති දියණියගේ වාසනාවට මේ සිඟිති දියණියට මුකුත් වෙන්නේ නැහැ. ඉතින් මේ අලුතූපන් කිසිත් නොදත් දරුවා වෙනුවෙන් දෙමව්පියන්ට නීති මාර්ගයට යන්න වෙනවා. මොකද මවට දරුවා අවශ්‍ය වීමත් පියාට දරුවා අනවශ්‍ය වීමත් නිසා. ඒ වන විටත් පියා මවගෙන් වෙන්ව තමයි ජීවත් වුනේ. ඒ වුණාට මවට නිතරම තර්ජනය කරලා තියෙනවා මේ දරුවව මරණ බවට. මේ තර්ජනයන් ඉවසාගත නොහැකි හින්දා මව තීරණය කරනවා නීතියේ පිහිට පතන්න. ඒ නිසා මේ මව පියාට විරුද්ධව උසාවිය යනවා. මේ දරුවගේ පියා හමුදා නිලධාරියෙක් වගේම මව ගුරුවරියක් වෙනවා. මේ වන විට රටේ තිබුණු නීතිය තමයි පිරිමි දරුවා මවටත් ගැහැණු දරුවා පියාටත් නීතිය. නමුත් මේ නීතිය තිබියදී ඇය තම දරුවා වෙනුවෙන් සටන් කරනවා. අවසානයේ යම්කිසි නීති පනතක් විශ්ලේෂණයෙන් පසුව ඇය හට තම දියණිය තමන්ගේ තනි අයිතියට ගන්නවා. මේ නඩුව නුවර දිසාධිකරණයේ මාස 9ක් තිස්සේ ඇසූ නඩුවක්. ඒ අනුව ලංකාවේ නීති ප්‍රකාරව හබෙයාස් කෝපුස් රිටාඥාවක් අනුව මවට බාර දෙන පළවෙනි ගැහැණු දරුවා වන්නේ මේ දරුවා. ඒ අනුව මේ දරුවාට මවගේ වාසගම හිමි වෙනවා. ඉතින් මේ නඩුව තමයි අදටත් නීති විද්‍යාලවල දික්කසාද පිළිබඳ ඉගැන්වීම් වලදී කතා කරන මාරපන එදිරිව අබයකෝන් නඩුව. එතකොට කවුද මේ දරුවා? ඇය තමයි පියාට අනවශ්‍ය වූ මුළු රටක් එකසේ ආදරයෙන් වැළඳගත් අප රටේ අග්‍රගණ්‍යයේ රංගන ශිල්පිනියක් වන වාසල කුලවුතුම් විජයකෝන් මුදියන්සේලාගේ දුලීකා කුමාරී විජයකෝන් මාරපන. එහෙම නැත්නම් අපි කවුරුත් අඳුරන විදියට දුලීකා මාරපන. තවත් මේ වගේ දේවල් දැනගන්න දිගටම රැඳෙන්න මා සමගම. මම නීති ශිෂ්‍ය හෂිනි සිංහාරච්චි.